පුතා මේකද බං පොට් එක? පොඩ්ඩක් ඉන්නකෝනේ යන හැමතැනින්ම කියන්නේ මේකද පොට් එක කීකේ ගියාට පස්සේ කියන්න. අයියෝ එපා නෝ අප්පා ඔයා හිතුවල් මේ කකුල් අපේ යකඩ කියලා. තේරුම් ගන්නකො පොඩ්ඩක්. ඔය දිදී මම ඔයාලට කලින්ම කිව්වනේ අර ගෙදර තියෙන බයික් එක තෙල් ටිකක් ගහන්න ආවේ නැහැ. තෙල් කුණා. හරි හරි ඕම් බහින්න එපා ඉතින් පුතා අපිට. මේ තියෙන තාත්තේ පොට් එක මේකද? නැත්තම් මේ තියෙන තාත්තේ කන්නලව් දේවාලය. පුතා කන්නාඩිද මට පේන්නේ නැහනේ. ඔයා ගෙනාවද? වෙලාවට ගෙනල්ලා කොයිදද ඔයගලන් 100ක් නැහැනේ. කන්නලව් දේවාලය. 150න්ගේ බඩේරිපල වලකජ්ජ. උතේ බලපන් මේක 9 හැටි අපි අමම්බයි යන්න වැඩක් නැහැ මේක. ආපු එකේ දැන් ගිහිල්ලා බලමු ගානේ කොහොමද එකයිද? යංගෝ බලන්න. කතා කරලා බලමුද අපි ගුරුනාන්සේට? ගුරුනාන්සේ කට්ට පාන්නේ තෝ උගුරු දන්න පැල්ලලා ඉඳන් මම කතා බලාගන්නේ හොඳේ. ගුරුනාන්සේ මූ නෑ බා අපි අමම්බන් ගෙදර. කවුද බං උඹලා උදේ පාන්දර පව් දෙන්නේ ඉන්නේ ඔලුවට ගව්වා. දැන් මොකද්ද කාරණාව? බල ගුරුනාන්සේ මං ඒක යාට ගිය උතේ වෙන මූ ඇදලා බා. ඔබ ඵලයන් පැත්තකට. वाड़ीगतर हाँ हाल दे कोबा में गोल्ला सिरसोमा आयने ने गुरुनाथ मैं वारे बाइक बंदा कोई मंगर मम्मा बड़ी गलता होने में कोना इसी ओहो चकार नहीं क्यों ना ले तुम करेंगे बता रहा सामान गुरुनाथ उड्डी बाल लेकिन नो मुझे तोड़क में इवन कारी ना चकार नहीं क्यों ना අනේ ගුරුනාන්සේ මට මාර වැඩන්නේ ගුරුනාන්සේ උනේ මම අමාරුයි හම්බවල සල්ලි ඔක්කොම මට නැතිලා ගියා මට හොයලා දෙන්න මේ කවුද මේ ජරා වැඩේ කරපු එකා කියලා ඒකත් එහෙමද කාගේ සල්ලි නැතුනේ කියපල්ලා මගේ සල්ලි ගුරුනාන්සේ නැති උනේ හොයලා දෙන්න පුළුවන් නම් සල්ලි කවුද නැතුනේ කියපල්ලා බලන්න උතේ සල්ලි කවුද නැති මොන මතක නෑනේ. පෙරේදා තමයි නැති උනේ. පෙරේදා ගුරුනේ සල්ලි නැති උනේ. දැන් එතකොට කීයටද නැති උනේ කියපල්ලා බලන්න. වෙලාව කොල්ලෝ කීයටද නැති උනේ මට මතක නෑ හරියට මේක. හරියටම පෙරේදා 2:30ට විතර. ෂුවර්. පෙරේදා 2:30ට විතර ගුරුනාන්සේ. බඩ ෂුවර් නේ? ඔව්. අයනාට 2:30ට විතර ගුරුනාන්සේ. දැන් එතකොට අයියෝ ගුරුනාන්සේ. මගේ ඔළුව ගන්න එපා පාන්න නැත්තම් කාර්යය කරලා දෙන්න ඔයාලා සල්ලිත් දෙනවනේ. රෙද්ද? නැත්නම් කොල්ලෝ? නැත්තම් කොල්ලෝ හැදේ මට පින්නුම් කරනවා එනවා
බුදෝ සිග්නල් නැතුව ගියානේ. දෙයියොන්ටත් මේ දවස්වල සිග්නල් නැහැ. ආයි සිග්නල් ගන්න බැරි වේද ගුරුන් වහන්සේ? ආයෙ සිග්නල් ගන්න ඕන නම් මෙන්න මේ මේසුඩේ රුපියල් 1000 තියපල්ලා. ඔහොම මැදගෙනilla. ඔහොම මැදගෙනilla. මැදගෙන ඉන්නේ. පේනවා. ෂට්. කැඩිනේ පේන්නේ. තව රුපියල් 1000ක් වගේ තිබුණා පැහැදිලිව ගත. මේක සම්පූර්ණයෙන්ම කරගන්න කීයක් විතර ඇයිද ගුරුන් වහන්සේ? හැබැයි එකම එක විදියක් තියෙනවා. හැබැයි මේක මහා බලගත මන්ත්‍රයක්. හැබැයි හදිසියෙන් හරි පොඩ්ඩක් හරි මේක වැරදුනා අපිත් කෙලින්ම ගස් තමයි. ඈ? ඊ මොකක්ද ඒ ගුරුන් වහන්සේ? මේ වැඩේ උඹලට සම්පූර්ණයෙන්ම කරගන්න ඕන නම් මෙන්න මේ බුලත් අත උඩින් රුපියල් 3000ක් තියපල්ලා. මේකවත් හරියන කියලා ප්‍රාර්ථනා කරමු පුතේ. ඕ වැදගන්න. මේකම කියවපන්. වැදගන්න. කෝකෝ කියවපන් ඉතින්. ගුරුනාන්ත මහත්තයා කියන්න. ආනාරුණ බටුස්සායලගෙඩි කලේට විද්දාංගම් මයිලාපුකෙන් එකක් විද්දා තුස්. චූටි පුතේ. උඹ කවුද? උඹ කොහෙන්ද ආවේ? හරි උඹ කවුරුත් කමන්නේ. මෙතනින් බලන්න චුත වෙලා. ඉතින් මම පොඩ දෙන්නවා. සෝගේ. අපර සිල්ම හොඳටම නිදිනේ. මම අන්නේ ගොඩ දාගන්නවා. මේ සම්ප්‍රදාය
තාම ඉන්නවනේ. ගුරුනාන්සේ අයිසේ ගුරුනාන්සේ නැගිටිනවා ගුණාස් නැගින්න. කෝකෝ කක්ක ගියාද? කක්ක නෙමෙයි ගුරුනාන්සේ යන්නේ අකා කෝකෝ මම මන්ත්‍ර ජප කරගන්න. මෙහෙට. වැටකට. කොල්ලෝ අපි මෙතන ඉන්න එක ඇකර ගුණ නෑ හොඳේ මූ මතර නද්දලන්න අපිට යකා ගන්න හැරෙන්නේ යම මේකෙම කොල්ලෝ මේකෙම ඔය මන්තර කියන කතාවත්තා උඹ දෙම්ම ඵලයන් මෙතනින්. ඵලයන්. කුකුලෙක් උඹට දැන් දෙන්න විදියක් නැහැ. ආපු තැනකට ඵලයන් යන්නේ චුත වෙලා. කුකුලේ දැම්මුට මෙතන කුකුලේ දෙන්න වුණොත් මගේ වැඩේ වණ වෙනවා. මොකද්ද කරන්නේ? බත්තුනා මෝ මෙතන මන්ත්‍රේ වරද්දපු එකේ මෝ දීලා දෙන්න නම් හරි. මෝ කොහමත් ඉන්දියා කියලා වැඩක් වෙන්නේ නැහනේ. සල්ලිත් ඉතුරුයි. කුකුලෙන් අපිට දෙන්න වෙන්නේ නැහැ. මල්ලගේ නෝල මනුෂ්‍ය වරණයක්. උඹට උන්නම් මුවරන් චුත වෙලා බලයන්. අනික මූ කුකුලෙන්ට වඩා හොඳම හොඳයි. මුවරන් බලයන්. මුවරන් බලයන්. අයි මේ පැත්තෙන් හිතන්නවත් එපා. උඹට බිල්ලකුත් දුන්නනේ. මේ පැත්තෙන් හිතන්නවත් එපා හොඳේ. මූ නිකන් මරලා දාපු ඌරෙක් වගේ. Homin na mahal din na. මං කරගන්න Ora guru ma bergani. Guru ma bergani. Malu guru. Ma bergani. Ko. Kano bhai dia na. Ini ba.
මම මේ කොල්ල රැයවලා මේ වැඩලා ගෙදර ආවේ නෑ. දේවාල වල යනවා කියලා ගියේ තාමත් ගෙදර ආවේ නෑනේ. මෙච්චර ආයෙනකම් මොන කරනවද දන්නේ නෑ. උඹ මා බිල් එක දීලා බේරෙන්නේ නැන්නේ. මම උඹ ගමේ උන්ට කරපු බලු වැඩ ඔක්කොම කියනවා. මා බේරගනි. මූට අද හොඳ වැඩක් කරන්න ඕන. නැතුව හරියන්නේ නෑ. අද හොඳ වැඩක් කරන්න ඕන. අනේ අර කාරයනේ මගේ පුතාව නේද? අනේ මගේ පුතාව නේද අර යන්නේ? අනේ මගේ පුතාව තියලා යන්න. අනේ මගේ පුතාව තියලා යන්න. අනේ අම්මේ. බලා මගේ අම්මා නැති කරා. ගස් බල්ලෝ මම බලා ගන්න උඹලා ගැන. බලාගමු හොඳේ. මම උඹ ගමේ මිනිස්සුන්ගේ හොරාට සල්ලි අරන් කසිපුණා. මම උඹලා ගෑනිට කියනවා. බලු කපුවා. උඹ හොරාට අයිසි කුණෝ නේද? දෙමම් මම ගමේ උන්ට කියන්න. උඹට ගෙනෝ සොට් එක මං කොහොම ළඟදීම. කොල්ලෝ අර යංගා උත්සන් ගියාම අර ගුණාන්සේ ගෝලයව යමන් පොඩ්ඩක් හරි බලන්න. යංගෝ මම පේනවා තින්නොත් දන්නේ. මේ කොල්ලෝ අර පව් බං අරු ඌ මන්තරේ හරියට කිව්වනේ මුකුත් නෑනේ බං කොල්ලෝ. අර ඕක කරන් අද ෂොට් එක හැම්මෙනවා අර උස්සගෙන ඉන්නේ. අද නම් ඌ ඉවරයි. කොල්ලෝ ගුරුනාචරණ අපි ආඩියලා ඉමු. මේක මේ ආඩියලා ඉන්නු. මොන වුණත් අරුවට රවඳ වැඩි. කියන්න කිව්ව මන්දර නෙමෙයිනේ කියන්නේ. පින්නපු එක නෙමෙයි කිව්වේ වැරදි එක. අනේ උකට හොඳම වැඩි. මුන් දෙන්නට හොඳටම නින්ද ගිල්ලා. මුන් දෙන්න හැරෙන්න කලින් ඉක්මනට සල්ලි ටික අරන් පැන්න නම් තමයි වැඩේ ගොඩ.
දොත් නෑ අප්පා. ඔල්ලෝ කොහෙද බං ඔය යන්නේ? කොහෙද යන්නේ? අයියෝ එඳ බං. මුගේ පුතා වගේ කතා කරා නම් වැඩේ ගොඩ. හරි හරි තාත් ඉන්න. සල්ලි ටික තියෙනවද දන්නේ විදියට. අප්පට උඩු රුපියල් 4000යි දෙන්නේ. කොයා කුදුදා මේ හරිය කොයි හරි හැල්ල තමයි. දාතින පට උඩු කවුද කොමයි සරම කරන එක? මේ ඉන්නෙමු. හොර කපුවා. දැක්ක නේද මූ අපෝ හොර කපුවා ඔයිලු කොල්ල නැගිලා අඩෝ ඉඳපන් අඩෝ දුප්පා අඩෝ වටුන නේද අපට උඩු හොර ගුරා ඔහෙට ගස් බල්ලා කොල්ල අල්ල බගඩි හොර ගස් බල්ලා Homie the ball! මනේ මට හිතයි කරන්න ආදරේ තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ මනේ තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ මලේ